ප්‍රිය අප බෝසත්. දැනට මං සල්ලි කීයක් දීලා තියෙනවද? දැනට පිරේදා 50,000යි. 1,43,000 දීලා තියෙනවා. 1,43,000යි. ඔව්. 1,43,000යි මේ 7,000යි 1,50,000යි. මේ විශේෂ නෑ. රුපියල් 13,000ක් අරන් තියෙනවා. මම 13,000? ඔව් ඔව්. ඉදි බොන්නම කොච්චර ගත්තද සල්ලි? මොන තියෙනවත් ඉතුරු එකක් දෙනවකෝ. හරි දෙන්නම් මේ අනිකගේ ගණන් බලලා. ඔය සල්ලි දෙන්නේ අස්සනක් කරන්නේ නෙමෙයිද? අස්සන් අරන් තියෙනවා තමයි. අස්සන් අරන් තියෙන්නේ. ඔක මාරු කරන් වරෙන්කෝ. කඩේට ගිහින්. ගියපාර වෙසක් එකට ගහපු ස්ටේජ් එකේ රබර් ලෑලි කැටලිමට ගැහුව නේද? ඒවා අපහු ගන්න බෑ මහත්තයෝ. හේව ගන්න බෑ කියලා මං දන්නවා. මං අහන්නේ කොච්චර ලෑලි ඕනි වේද කියලා. පොල් කොටන්නේ ගත්තේ. නැතුව ඉතින් බුරුත කොටන් ගන්නද? ගිය පාර ස්ටේජ් එකේ සයිස් එකමද? මේ පාර මනමේ නාට්‍යද මොකද්ද කරනවා කියලා කිව්වා. මොකක් කරත් ඉඩකඩ තියෙන ස්ටේජ් එකක් ගහන්න වෙන. නැතුව වෙසක් එකට දවස් 2-3කට කලින්වත් ස්ටේජ් එක ගහලා ඉවර කරන්න ඕන. තව එකක්. තමුසල ගැන කම්ප්ලේන් තියෙනවා. රෑලි වෙනකන් බොනවා, රෑලි වෙනකන් සින්දු කියනවා කියලා අහල පහල මිනිස්සු නිදාගන්න විදිහක් නැහැ කියලා. එතකොට මේ ඒගොල්ලෝ පාටි දාලා සවුන්ඩ් සෙටප් දාලා සින්දු කියනකොට අපි නිදි මරාගෙන ඇහැරගෙන ඉන්න ඕනේ. මාර වැඩක් නේ මහත්තයා. මොකද මෙහි ඉන්න අය පොලිසියට ටෙලිෆෝන් කළොත් එම් දන්නවනේ. අපි එහෙමුනොත් ෆෝන් එක මහත්තයාට කියමු. එක කෝල් එකයි. තමුසල දාගන්න ඩස්බින් වලට බෝන එක මහත්තයාට කතා කරලා ඇති වෙලා. එහෙනම් මං ගියා. හරි මහත්තයා මේ කල්ැතුව ලෑලි ටික ගෙනත් දාන්නකෝ. මම වැඩේ කරන්නම්. වැඩේ වුණා කියලා හිතන්නකෝ.